මේක මුදුන් ලෑල්ල මේක පැණි පෙට්ටි දෙකක් තමයි මේ තියෙන්නේ. මේ දෙකම පැණි පෙට්ටි දෙකක්. එතකොට මේක පැණි රාමු. එතකොට මේ පෙට්ටි දෙකේ තමයි මීමැස්සෝ පැණි තැම්පත් කරන්නේ. අපි ජනපදයක් නඩත්තු කරනකොට අපිට තියෙන විශේෂ වාසිය තමයි ඒක. මොකද මේකේ බිත්තර පැටව් පිලව් ඒ ටික හැදෙද්දි පොඩි පැණි කට්ටියකුත් ගහනවා. නමුත් අපිට ආර්ථික වාසියක් විදිහට මෙන්න මේ කොටසේ තමයි පැණි තැම්පත් කරන්නේ. අපි අර හේ ඇතිනේ ලක්මන මහත්තයා ගහපුවත් ඇතිනේ බලන්න. පැණි ඔව්. එතකොට මේකේ මේ පැණි ටික අපිට වෙනම ගන්න පුළුවන්. පැණි නිස්සාරකයකුත් ගියමු පස්සේ පෙන්නන්න. පැණි නිස්සාරකයක් තියෙනවා. ඒකට දාලා වදේ ඩැමේජ් වෙන්නේ නැතුව ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සාම්ප්‍රදායික විදිහට මේවා කරලා ගන්නත් පුළුවන්. වඩා හොඳයි වදේ ඩැමේජ් වෙන්නේ නැති වෙන්න මැරි නිස්සාරකයකින් ගන්න එක. එතකොට මේක පැණි පෙට්ටිය. පැණි පෙට්ටි දෙක මේක පිලා පෙට්ටිය. එතකොට අපි දැන් කලින් ගන්න වද ටික මේ පිලා පෙට්ටියට තමයි දාන්නේ. එතකොට මේ පිලා රාමු මේවට තමයි ඒ වද ටික ගැට ගැහෙන්නේ. ගැට ගහන එකට කෙහෙල් පට්ට පාවිච්චි කරන්න පුළුවන්. දැන් පාවිච්චි කරනවා රබර් පටිත්. හැබැයි රබර් පටිය ටිකක් කපන්න ටිකක් කල් යනවා. ඒක පුළුවන් නම් අපිට කපලා අයින් කරන්න දැන් පහසුයි රබර් පටිය අපිට පාවිච්චි. ටක් ගාලා දාන්න තියෙන්නේ. නැත්තම් වඩා හොඳයි කෙහෙල් පට්ට. කෙහෙල් පට්ට වලින් ගැට ගන්නවා. සමහරු මම දැකලා තියෙනවා ගෝණියෙන් අරගන්න පොලිසැක් නූලෙනුත් ගැට ගන්නවා. මේක ගොඩක් හීනි වුණාමත් වදේ ඇතුළට කැපෙනවා අපි ගැටේ දාද්දි. ඒ හින්දා සාමාන්‍ය මහතක් අපි බලමු අර ගැට ගහද්දි සාමාන්‍ය මහතක් තියෙන්නත් ඕනේ මේ පටියේ. නැත්තම් වදේ ඇතුළට කැපිලා යනවා. ඊළඟ මේක ඩැමි බෝඩ් එක කියනවා. මේක තියෙන්නේ වදේ දැන් අපේ ජනපදයේ තියෙන්නේ වද 4යි නම් මේගොල්ලන්ට අවශ්‍ය කරන උෂ්ණත්වය ඒ පරිසරයේ සීමා කරන්න අපි පාවිච්චි කරනවා. කට්ටි බෙදීමකදී වගේ විශේෂයෙන්ම පොඩි ජනපදයක්. ඒ කියන්නේ මේගොල්ලන්ට ඉඩකඩ සීමා කරලා ඒ උෂ්ණත්වය මෙතන හොඳට සපය ගන්න අවස්ථාව දුන්නාම මේක ඉක්මනට වර්ධනය වෙනවා. ඒ සඳහා තමයි මෙන්න මේ බෝඩ් එක තියෙන්නේ. ජනපදයක් කුඩා කරන්න. එහෙම නැත්නම් කට්ටි බෙදීමකදී පාවිච්චි කරන්න. නැතුව මේකේ තියෙද්දි මේක දෙකට බෙදලා වද ජනපද දෙකක් මේකේ හදන්න බෑ. හරි. ඊළඟ මේක ගේට්ටු තහඩුව 90%ක්ම යන්න බෑ. සමහර අවස්ථා තියෙනවා මේකෙනුත් යනවා පොඩි සමහර රැජිනවා. මේකේ ගොඩාක් වෙලාවට යන්න බෑ. අනිත් පිරිමි මැස්සන්ටත් යන්න බෑ ගොඩක් වෙලාවට. වැඩකාර මැස්සියන්ට ගිහෑකි වැඩ කටයුතු ටික කරගත්තා. ඒකට අපි මේක පාවිච්චි කරන්නේ ජනපදයක් දාපුවාම ඒගොල්ලන්ට එන ආතතියත් එක්ක ඒගොල්ලන්ගේ වදවල වෙන තුවාලත් එක්ක පරිසරය වෙනස් වීම. මොකද අපි නිකන් අර කඩලා දානවා වගේ එකක් නේ කරන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ ඒකේ ආතතිය පුළුවන් තරම් අවම කරගන්න. අපි කරන ක්‍රියාකාරකම් වලදී. ඒ කොහොම වුණත් ඒන ආතතියත් එක්ක මේගොල්ලෝ ජනපදයක් හැරයයි කියන බයට සහ ජනපදේ හැර යාම ටික දවසකට අපි නවත්ත ගන්න. මෙන්න මේක සතියක් විතර දාලා තියෙනවා. අපි කලින් දැම්මට පස්සේ. ඒ සතියක් දාන්නේ මේගොල්ලෝ එතකොට මෙතෙන්ට සෙටල් වෙනවා. අපි කොහෙන් හරි ගෙනාවත් මේ වගේ දාන මොකක් හරි ආතතිය අවස්ථාවකදී මේ පටිය පාවිච්චි කරනවා. අහේනි කාලේ සමහරලාට පාවිච්චි කරනවා මේගොල්ලෝ යයි කියලා බයට. එතකොට ඒ සඳහා තමයි මේ ගේට්ටු තහඩුව අපි පාවිච්චි කරන්නේ. ඒ වගේ අවස්ථාවලදී තමයි මේක පාවිච්චි කරන්නේ. නැතුව මේක නිකන් හැමදාම මේකේ දාලා තියෙන එක උන්ට කරදරයක්. ඊළඟට කට්ටි මම ඒක පස්සේ කියන්න. දැනට අපේ මේ වැඩේදී මේ විදිහයි වෙන්නේ. මොනවා හරි එකේ අහන්න තියනවද? වද 8ම බැඳලා තියෙනවා නම් අර මේක අයින් කරන්න පුළුවන්. වද 8ම නෙමෙයි සාමාන්‍යයෙන් 6ක් විතර තියෙනවනේ මේක අයින් කරලා තියන්න පුළුවන්. ඒ කියන්නේ අර අපිට හොඳටම නඩත්තු කරනවා නම් 4 දැන් 3ක් තියෙද්දි මේක දාලා හිස් රාමුව දානවා ඊට පස්සේ ඒක බදිද්දි මෙහෙට ගන්නවා එකක් දානවා එහෙම කර කර යන්න පුළුවන් කාලේ එහෙම තියෙනවා. නැතුව මේක හැම වෙලාවෙම බලන්න බැයි නම් මේ අර එහෙම දාලා තියන්න වර්ධක කාලෙදී ඒක ලොකු අවුලක් වෙන්නේ නැහැ. ඕක අහේනි කාලෙත් තමයි බලපාන්නේ වද හිස් වෙනවනේ. එතකොට බලලා ඩැමේජ් වෙච්ච කියන්නේ මේ පරණ වෙච්ච වද අයින් කරලා සීමා කරලා උන්ට ඉඩ පොඩි කරලා උන්ගේ පරිසරය පොඩි කරන ධර්මයට උන්ට ලේසි වෙනවා. නැත්තම් මේකේ නිකන් වද හිස් ඒවත් තියාගෙන උන්ට ලොකු ඉඩක් දුන්නාම උන් ඒක සුද්ධ කරගන්න ඕනේ. ඒ කටයුතු අපහසු වෙනවනේ. ඒකත් එක්ක කිසලම්බය වැඩිපුර එනවා. ඒ වගේ ප්‍රශ්න එනවා. ඒ හින්දා අහේනි කාලෙත් තමයි මේක ගොඩක් වෙලාවට ඒ කියන්නේ මේ අවස්ථානුව තමයි මේක පාවිච්චි වෙන්නේ. මේක මේ ක්වීන් කැචර් එක රැජින අල්ලන එක අපි කලයක් දාද්දි නම් ගොඩක් වෙලාවට එහෙම රැජින හොයලා අල්ලන්නේ නැහැ. හම්බුනොත් අල්ල ගන්න පුළුවන්. ඒ රැජින අල්ලන අවස්ථාවලට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක අඩිය ලෑල්ල. මේක අපි හැම වෙලාවෙම සාමාන්‍යයෙන් අලුතෙන් ජනපදයක් දැම්මට පස්සේ දවස් 2-3කට සැරයක් දවසකට සැරයක් වගේ සුද්ධ කරනවා නම් හොඳයි. මම ඒ ටික කියලා දෙන්නම් සුද්ධ කරලා එකක් පෙන්නලා. මේක අඩිය ලෑල්ල මේක වහල්. මුදුන් මේක තියලා මේක වහලේ තියන් තමයි තියෙන්නේ. හරි දාන්නේ.